න්නේ කොහොමද ගොඩබිම් ආක්‍රමණය ඒක පිටපස්සේ වෙන කතා මොකක්ද කියලා. ඉතින් පළවෙනි එක ගැන කතා කරන්නම ඉලෙක්ට්‍රොනික වෝර්ෆෙයාර් එක. ඉලෙක්ට්‍රොනික යුද්ධ තාක්ෂණය. මේකට කියන්නේ රේස් ඉන් ද නොයිස් ෆ්ලෝ කියලා. ඉතින් සතුරාගේ රේඩාර් එකට එහෙම නැත්නම් එනිමි රේඩාර් එකකට තරහා ගන්න බැරි විදිහට ඩේටා ප්‍රමාණයක් යවලා ඒකේ දින නොයිස් එක වැඩි කරනවා. ඒ සඳහා විශේෂයෙන්ම නිපදවපු එයාක්‍රාෆ්ට් තියෙනවා. කරන්න ඒක තමයි ඇත්තම සිග්නල් ජෑමින් කියලා කියන්නේ. ඉතින් මීට වඩා දරුණු ඇඩ්වාන්ස් තාක්ෂණ තියෙන එක තමයි DRFM. එහෙම නැත්නම් ඩිජිටල් රේඩියෝ ෆ්‍රීකවෙන්සි මෙමරි කියන්නේ. රේඩාර් එකකින් එයාක්‍රාෆ්ට් එඩිට් කරන්න ඔය රේඩාර් එකකින් නිතරම වශයෙන් සිග්නල් එකක් එළියට යවනවා. ඉතින් ඒ එළියට යන සිග්නල් එක යම්කිසි දෙයකක වැදිලා එහෙම නැත්නම් යම්කිසි එයාක්‍රාෆ්ට් එක වැදිලා ආයෙ එන සම්භාවිතාව අනුව තමයි යම්කිසි දෙයක් හඳුනා ගන්න. මේ DRFM එකෙන් කරන්නේ අන්න ඒ වගේ යවන රේඩාර් එකක් අරගෙන මිලි තප්පර ගාණක් ඇතුළත ඒ සිගනල් එක වෙනස් කරලා යවනවා. එහෙම නැත්නම් සිගනල් එක මැනිපියුලේට් කරනවා. ආරක්ෂක පද්ධතියෙන් මගේ දේවල් නොමග යවන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඊළඟ එක තමයි චන්ද්‍රිකා තාක්ෂණය. සාමාන්‍ය ඔත්තු බලන චන්ද්‍රිකාව. කිව්වට පස්සේ අපිට මතක් වෙන අනිවාර්යෙන් කැමරාවනේ. ඉතින් ඒ වුණාට වලාකුළු තිබ්බහම සාමාන්‍ය කැමරාවලින් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් මේ අලුත්ම තාක්ෂණය තමයි සින්තටික් එපිචර් රේඩාර්. එහෙම නැත්නම් SAR. ඉතින් මේකෙන් කරන්නේ මයික්‍රෝවේව් සෙවනවා පොළොවට. යාල පොළොවේ තියෙන මිලිමීටරයටම හරියට හරියන්න 3D වයර්ෆ්‍රේම් එකක් හදාගන්න. මේකට වලාකුළ දුම අඳුර ඒ වගේ දේවල් සිස්ටම් සම්බන්ධයක් නැහැ. ඉතින් ඒ 3D ෆ්‍රේම් එක හදාගන්න. ඉතින් මේක ඊළඟ ලෙවල් එක තමයි INSAR. එහෙම නැත්නම් ඉන්ෆරෝමෙට්‍රික් SAR. ඉතින් මම කලින් කිව්ව විදිහට මයික්‍රෝවේව් සෙවලා මේ 3D වයර්ෆ්‍රේම් දවස් දෙකක හෝ තුනක ලබා ගන්න. ඊට පස්සේ ඒ ඉමේජ් සංසන්දනය කරලා හොයාගන්න පුළුවන් මේ පොළොවේ වෙන මිලිමීටරයකට උනත් වෙනසක් හොයාගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ කියන්නේ පොළොවට බංකරයක් හැදුවත් මතු පිටින් මොකක් හරි අර වෙනස් කරත් මේ INSAR කියන තාක්ෂණයෙන් ඒක හොයා ගැනීම හැකියාව තියෙනවා. ඊළඟට මම කියන්නේ ගොඩබිම් ආක්‍රමණයකට ඉතාමත් වැදගත් දෙයක් තමයි ලොජිස්ටික් එක. එහෙම නැත්නම් අයන් මවුන්ටන් එක. යුද්ධයක් ගත්තට පස්සේ ඒකේ තියෙන ඇක්ටිව් නෝඩ් එකකට සපෝට් නෝඩ් එක. මේකේ යුද්ධයක තියෙන T3R Tooth to Rail Radio කියලා. දැන් මේකේ tooth කියන්නේ ඉස්සරහින් යුද්ධ ටැංකිය. ඉතින් tail කියන්නේ පිටපස්සේ යන සප්ලයි චේන් එක. සප්ලයි චේන් එක කියන්නේ යුද්ධ ටැංකියට ෆියුල් එක එහෙම නැත්නම් තෙල් සප්ලයි කරන එක. ඉතින් උදාහරණයක් විදිහට ගත්තට පස්සේ ඇමරිකාවේ තියෙන හොඳම යුද්ධ ටැංකියක් තමයි M1 Abraham කියන යුද්ධ ටැංකිය. තෙල් ලීටර 4කට 1 කිලෝමීටරයක් වගේ තමයි මේ ටැංකිය යන්න පුළුවන්. ඉතින් මේක ඉස්සරහට යන්න නම් පිටපස්සෙන් තෙල් ලීටර තියාගෙන යන ලොජිස්ටික් ටේල් එකක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් මේ යුද්ධ ටැංකිය ඉස්සරහට යවන්න ඕන නම් පිටපස්සෙන් අනිවාර්යයෙන්ම මේ යුද්ධ ටැංකියට හරියන්න තෙල් සහ ආයුධ පිරුණු වෙනම සප්ලයි චේන් එකක් හදාගන්න. ඉතින් මේ සප්ලයි චේන් එක කැඩුනොත් ඉස්සරහින් ඉදිරියට යන අර යුද්ධ ටැංකිය වගේ ඒවා නිකන් තෙල් නැතුව හිටිනවා. ඉතින් ඒක රුසියානු යුක්‍රේන ආක්‍රමණය සිදු වුණා. ඉතින් මේ සප්ලයි චේන් එක කැඩිච්ච ගමන් මේ ආක්‍රමණය එතනින්ම ඉවරයි. ඉතින් මේක තමයි දැනට ලෝක දේශපාලන සහ යුද්ධ පිටස් තියෙන ඇත්තම සූත්‍රය. මේ ප්‍රධාන මූලධර්ම තුන අනිවාර්යයෙන්ම යොදාගන්න ඕනම රටක් ආක්‍රමණය කරන්න. මම කියන්නේ ගොඩබිම් ආක්‍රමණයකට. විශේෂයෙන් ගත්තට පස්සේ ඇමරිකාව වෙඩසිල්ලක ජනාධිපති වත්තරංගුඩ ගත්තේ මේ ක්‍රමය පාවිච්චි කරා. දැන් ඇමරිකාව ඊරානය ආක්‍රමණය කරන්න යනවා. අනිවාර්යයෙන් මේ සංකල්ප තුන අනිවාර්යයෙන්ම පාවිච්චි කරලා තමයි ගොඩබිම් ආක්‍රමණයකට අනිවාර්යයෙන්ම යන්නේ. ඉතින් මෙතෙක් වෙලා වීඩියෝ රෙන්දිසියට ඕන ගොඩක් ස්තුතියි.